අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්න සූදානම් වෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතාට පැවරී තිබෙන අලුත්ම වාක්‍යයක් ගැන. මොකද්ද මේ වාක්‍යය? ඒ ගැන තමයි අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්න සූදානම් වෙන්නේ. වීඩියෝට යන කලින් අපේ සුපුරුදු මතක් කිරීම ඔබට කළ යුතුයි. ඒ තමයි ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා අපට සහාය ලබා දෙන්න. එහෙමනම් වීඩියෝට ගිහිල්ලා වැඩි විස්තර කතා කරමු. නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කියන්නේ ආందోලනාත්මක චරිතයක්. ඔහු පෙනී සිටින නඩුවල ඉදිරිපත් කළ කරුණු කාගේත් අවධානයට පාත්‍ර වුණා. විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල ඔහු ඉදිරිපත් කළ කරුණු දැඩි ලෙස කතාබහට භාජනය වුණා. පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටියේ දිලීප පීරිස් මහතා. ඒ නඩුවේදී දිලීප පීරිස් මහතා ඉදිරිපත් කළ කරුණු ඇතැම් පුද්ගලයන්ගේ දැඩි ප්‍රසාදයට හේතු වුණා වගේම තවත් පිරිසකගේ දැඩි විරෝධයටත් හේතු වුණා. ඉතින් මේ වගේ ආందోලනාත්මක චරිතයක් බවට පත් වෙලා තිබෙන දිලීප පීරිස් මහතාට මේ වන විට අලුත් වාක්‍යයක් පැවරී තිබෙනවා. මොකද්ද මේ වාක්‍යම කියලා තමයි අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්න සූදානම් වෙන්නේ. වර්තමාන රජය බලයට පත්වීමෙන් පසුව පසුගිය කාලයේ යටපත්ව තිබූ සංකීර්ණ අපරාධ පිළිබඳව විමර්ශන ආරම්භ කරන්න තීන්දුව කළා. විශේෂයෙන්ම ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ඒ වගේම වසීම් තාජුදීන් ඝාතනය, පෝද්දල ජයන්ත පැහැරගෙන යාම, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම වැනි ඉතා සංකීර්ණ අපරාධ පිළිබඳ විමර්ශන මේ වන විට ආරම්භ කළා තිබෙනවා. මේ අපරාධ පිළිබඳ විමර්ශන ආරම්භ කළා කරගෙන යද්දී ඒ තුල යම් යම් නීතිමය ගැටලු මතුවන අවස්ථා දක්නට තිබෙනවා. ඒ නිසා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පසුගියදා නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා මේ වගේ සංකීර්ණ අපරාධ විමර්ශනය කිරීමේදී මතුවන ගැටලු සම්බන්ධයෙන් උපදෙස් දීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කරන්න කියලා. ඒ ඉල්ලීම පිළිගත් නීතිපති පාරින්ද රණසිංහ මහතා විසින් මේ වගේ සිද්ධීන් වලදී අවශ්‍ය නීතිමය උපදෙස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ පොලිසියට ලබා දීම සඳහා විශේෂ උපදේශන කමිටුවක් පත් කළා. මේ උපදේශන කමිටුවේ ප්‍රධානීය වශයෙන් කටයුතු කරන්නේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා. ඊට අමතරව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතාත් මේ කමිටුවේ කටයුතු කරනවා. ඊට අමතරව ශක්ති ජාගොඩ ආරච්චි, ඒ වගේම ජයනී වැගඩපොළ වැනි රජයේ නීතිඥවරු ඇතුළු රජයේ නීතිඥවරු කණ්ඩායමකුත් මේ කමිටුවේ සේවය කරනවා. මොවුන්ගේ ප්‍රධාන රාජකාරිය වෙලා තිබෙන්නේ අර පසුගිය කාලයේ සිදු වූ සංකීර්ණ අපරාධ පිළිබඳ විමර්ශනවලදී පොලිසියට මතුවන ගැටලු වලට ඒවා निराකරණය කර ගැනීමට අවශ්‍ය නීති උපදෙස් ලබා දීම. මොකද මේ වගේ සංකීර්ණ අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සිද්ධ කිරීමේදී පොලිසිය ඇතැම් අවස්ථාවල දැඩි ගැටලු වලට මුහුණ පානවා. ඒ වගේ අවස්ථාවල පොලිසියට හැකියාව ලැබෙනවා මේ විශේෂඥ කමිටුවෙන් තමන්ගේ ගැටලු ඉදිරිපත් කරලා ඊට අවශ්‍ය සහාය ලබා ගන්න. ඉතින් මේ කමිටුවේ තවත් එක් අරමුණක් වෙලා තිබෙනවා පසුගිය කාලයේ යටපත් වෙලා තිබුණු සංකීර්ණ අපරාධ පිළිබඳ විමර්ශන කඩිනම් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීලා ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමේ කටයුතු කඩිනම් කිරීම. ඒ වගේම ඉදිරි කාලයේදී ඊටාම ආందోලනයකට තුඩු දුන්න නඩු ගණනාවක්ම ගොනු කිරීමට හැකියාව තිබෙන බවත් අපට නීතිපති දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබෙනවා. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාට නඩු පැවරීමේ කටයුතු සම්බන්ධයෙන් මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව තුළ රජයේ නීතිඥවරු විසින් කරුණු අධ්‍යයනය කරමින් සිටින බවත් වාර්තා වෙනවා. ඊට අදාළව පසුගිය ජනවාරි මාස 29 වනදා අධිකරණයේ හමුවේ ප්‍රකාශයක් සිද්ධ කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ විමර්ශන කටයුතු මාසයක් තුල අවසන් කිරීමට කටයුතු කරන බවත් මාර්තු මාසය තුල ඔහුට එරෙහිව මහා අධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවත් දැනුම් දීලා තිබුණා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ නඩු කටයුත්ත ළඟදීම අධිකරණයට පැමිණෙයි කියලා. ඉතින් මේ ආකාරයේ නඩු කටයුතු පිළිබඳ තොරතුරු ඔබට දැන ගැනීමට අවශ්‍ය නම් ඔබත් අපගේ channel එක subscribe කරන්න.
ඒ වගේම අපගේ වීඩියෝ වලට ලයික් කිරීමටත් ෂෙයා කිරීමටත් අමතක කරන්න එපා. ඔබ ලබා දෙන සහාය තමයි අපේ ගමනේ විශාලම ශක්තිය ලෙස සඳහන් කරන්න කැමැති. එහෙමනම් තවත් වීඩියෝවකින් හමු වෙමු.